මේ තියෙන්නේ මේ වෙනකොට ඔයාට වෙළඳ පොලේ මිල අඩුවෙන්ම ගන්න පුළුවන් P47 කියන වයර්ලස් හෙඩ්සෙට් එක. මේ වීඩියෝ එකෙන් අපි මේ බොක්ස් එක අන්බොක්ස් කරලා මේක ඇතුළේ තියෙන හෙඩ්සෙට් එක මොන වගේද කියලා බලමු. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරන්න. අපි මුලින්ම බොක්ස් එක ගැන කතා කරමු. බොක්ස් එක මැද්දේ මේ හෙඩ්සෙට් එකේ පිච් එකක් සහ පිච් එකට උඩින් මේ හෙඩ්සෙට් එකේ බ්‍රෑන්ඩ් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම බොක්ස් එක පිටිපස්සේ මේ හෙඩ්සෙට් එකේ පිච් එක සහ මේ හෙඩ්සෙට් එකේ මේ ෆීචර් ටික සඳහන් කරලා තියෙනවා. බොක්ස් එකේ වම් අත පැත්තේ මේ හෙඩ්සෙට් එකේ පිච් එක සහ බොක්ස් එකේ දකුණු අත පැත්තේ මේ හෙඩ්සෙට් එකේ කන්ට්‍රෝල් පැනල් එක ගැන විස්තරයක් බලා ගන්න පුළුවන්. දැන් අපි මේ බොක්ස් එක අන්බොක්ස් කරගෙන ඉමු. මුලින්ම අපිට අපේ හෙඩ්සෙට් එක බලා ගන්න පුළුවන් සහ මේ විදිහේ යූසර් මැනුවල් එකක් බලා ගන්න පුළුවන්. මේ හෙඩ්සෙට් එක charge කරගන්න ඕන වෙන charging cable එකකුත් අපිට මේ box එක ඇතුළේම ලැබිලා තියෙනවා. මෙන්න මේ දේවල් ටික තමයි අපිට මේ box එක ඇතුළේ ලැබිලා තියෙන්නේ. දැන් අපි මේ headset එකේ build and design එක ගැන කතා කරමු. මේ headset එකේ frame එක සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් සහ මේ කනට සවි වෙන කොටස soft leather එකකින් තමයි හදලා තියෙන්නේ. ඒ නිසා ඔයාට මේක කිසිම අමාරුවක් නැතුව ගොඩක් වෙලා use කරන්න පුළුවන්. මේ හෙඩ්සෙට් එකේ කන්ට්‍රෝල් සිස්ටම් එක ගැන කතා කරමු. මෙන්න මේ බටන් එකෙන් ඔයාට මේ හෙඩ්සෙට් එකේ පවර් ඔන් කරගන්න සහ මේ හෙඩ්සෙට් එකේ පවර් ඕෆ් කරගන්න පුළුවන්. මේ බටන් එකෙන් ඔයාට සින්දුවක් ප්ලේ කරගන්න වගේම ටෙලිෆෝන් කෝල් වලට ආන්සර් කරන්න පුළුවන්. මේ බටන් එකෙන් වොලියුම් එක වැඩි කරගන්න සහ අන්තිමට ආපු සින්දුව ආයෙත් ප්ලේ කරගන්න පුළුවන්. මේ බටන් එකෙන් ඊළඟට අහන්න තියෙන සින්දුව ප්ලේ කරගන්න වගේම වොලියුම් එක අඩු කරගන්නත් පුළුවන්. Bluetooth mode එක සහ FM mode එක අතර මාරු වෙන්න මෙන්න මේ බටන් එක පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ දේවල් ටික තමයි අපිට මේ headset එකේ control panel එක ගැන කතා කරන්න තියෙන්නේ. මේ headset එකේ ports ගැන කතා කරොත් මේ headset එක charge කරගන්න ඕනේ වෙන charging port එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතනින් SD card එක set කරන්න පුළුවන් සහ මේ charging port එකට යටින් AUX port එකක් බලා ගන්න පුළුවන්. ඔයාට මේ හෙඩ්සෙට් එකේ charge නැති වෙලාවට මේ AUX cable එකක් හරහා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකත් මේ හෙඩ්සෙට් එකේ තියෙන ගොඩක්ම හොඳ ෆීචර් එකක්. ඔයා travel කරන කෙනෙක් නම් ඔයා මේ හෙඩ්සෙට් එක travel කරන්න අරගෙන යද්දි මේ විදිහට fold කරලා අරගෙන යන්න පුළුවන්. මේ හෙඩ්සෙට් එක fold කරන්න ඕන නම් මේ දෙපැත්තේ තියෙන ටික් එකෙන් නමලා මේක fold කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාට මේක අඩු ඉඩක තියාගන්න උනත් පුළුවන්. මේ හෙඩ්සෙට් එක පාවිච්චි කරන්න ඕන නම් මේ විදිහට දිගැල්ලා දෙපැත්තේ තියෙන ටික් දෙක දාගත්තාම ඔයාලට මේක සුපුරුදු විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකත් මේ හෙඩ්සෙට් එකේ දකින්න පුළුවන් ගොඩක්ම හොඳ ෆීචර් එකක්. අවසාන වශයෙන් මේ හෙඩ්සෙට් එකේ සවුන්ඩ් ක්වොලිටි එක ගැන කතා කරොත් ගොඩක්ම බේස් තියෙන ක්ලියර් සවුන්ඩ් සිස්ටම් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ හෙඩ්සෙට් එකේ ප්‍රයිස් එකේ හැටියට මේ සවුන්ඩ් ක්වොලිටි එක ගොඩක්ම හොඳයි කියලා කියන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයා හිතන දේ අනිවාර්යෙන්ම පල්ලෙහින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න.